තෙරුවන් සරණයි සනීපද දැන්? ඔව් අම්මේ දැන් හොඳයි. ඒක තමයි. අනේ දැන් හොඳයි නම් එච්චරයි පරිස්සමෙන් බෙහෙත් ටික හරියට දී ගන්න ඉතින්. ඔව් අම්මේ දැන් අඩු ගැටලුවක් නැහැ මේ. හරි පුතේ ඉතින් මං අර ෆෝමැට් එක පුරවන්න ගත්තා. ඔව්. ඒක පුරවන්න හිතනකොට ඉතින් නිකන් අනේ මට හිතා ගන්න බෑ ටිකක් අමාරුයි වගේ. ඔව්. මං ඊට පස්සේ ඒක දැන් පුතා සනීප නෑ කියලා දැම්මනේ. ඔව්. ඊට පස්සේ මං කරපැඩි නෝට් කරා මං දවසේ ගත කරපු විදිය. ඔව්. දැන් අම්මට පුරව ගන්න දෝනකම තියෙන්නේ. ඔව් පුරව ගන්න ඉදා කියලා දුන්නා මට ටිකක් ඒක අමතකයි වගේ නිවනට අවංක බව කියන එක මම දැන් ඔක නිවන්ට අවංක බව කියන්නේ අම්මේ. දැන් අද දවසේ අම්මා කොච්චර රූප බැලුවද, ශබ්ද ඇහුවද, ස්පර්ශයන් වින්දාද? ඒ පංචායතනේ හරහා කොච්චර කටයුතු කරාද? තේරෙනවද? ඒ කියන්නේ ඇත්තම කිව්වොත් එහෙම තමන්ගේ දරුවා ඉස්සරහට එනකොට මේ මගේ පුතානේ. ඔව්. එතකොට මගේ ලෞකික ජීවිතේ ගත කරන විදිය. ලෞකික පරමාර්ථ දෙකක් මෙතන දාගන්න එපා. මම කියන අදහස ගන්නකො. ඒ කියන්නේ ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නවා එයාලා නිවන් දකින්න අවංකයි කියලා. ඔව්. එතකොට නිවන් දකින්න අවංක නම් මෙන්න මේ නිවන් දකින්න හැම වෙලාවෙම කතාවක් ගන්නත් එපා. හරි. මම කියන එක සරලව ගන්න මේ අම්මලා ලොකුවට බරක් ඔලුවට ගන්නවා. හැම වෙලාවකම ඒවා මේවා මොකුත් ගන්න එපා. ඔව්. තමන්ගේ ඒ කියන්නේ තමන්ගේ අඩුපාඩුව තමන් සකස ගන්න. ඒක වැඩි දියුණු කරගන්න ඊට පස්සේ. එහෙමයි. දැන් ඉස්සරහට දැන් අපි කියමුකෝ දැන් පැයක් තියෙනවා වෙලාව. ඔව්. මේ පැය ඇතුළතදී දැන් හරි පැයක් ඕනේ නැහැ. අම්මා චූට්ටක් හෝමම කරකවන්නකො වටයක්. හිමීට. නිකන් හිමීටන් මේක කියලා කරකවන්න. ඔව්. එතකොට අම්මා දැන් දැකපු දේවල් ටික මට කියන්න. දොර දැක්කා. කන්නඩි මේස දැක්කා. ජනේලෙ දැක්කා. ඔව් ජනේලෙ දැක්කනේ කියන්නේ මේ විනාඩියක් වගේ අඩු කොටසක් තුරදී මේ චූට්ටයි ඇහැ වටයක් කැව්වේ. මේ දොර දැකලා තියෙනවා, කන්නඩි මේස දැකලා තියෙනවා, ජනේලෙ දැකලා තියෙනවා. එහෙමයි. ඔව් අන්න නිවන්ට අවංක වෙලා නෑ. තේරුණාද? මේ ලෝකේ අවංක නම් ඇත්තක් නම් මේ ලෝකේ තියෙන්නේ. ඇත්ත ගොඩක් තියනවද? ඇත්ත එකයි. ඇත්ත එකයි. එහෙනම් නිවන්ට අවංක වීමේ ඒවා ගොඩක් තියනවද? නෑ එකයිනේ. එකයි. එහෙනම් උතන නිවන්ට අවංකද නැද්ද කියලා තීරණය කරන්නේ අවංක නම් අනිවාර්යයෙන්ම උතන අම්මට සතිපට්ඨානේ ඥානෙ එන්න ඕන. එහෙමයි. මම ඕක බලන්න කිව්වහම වටේ අම්මට එන්න ඕනේ හේතුන්ගේ ක්‍රියාවලිය. විදර්ශනා ඥානෙ එන්න ඕන. අන්න එතනට හිත යොමු වුණොත් තමයි ඔය නිවනට අවංකයි කියලා කියන්නේ. එහෙනම් නිවනට අවංක නම් දරුවා නම් දැක්කේ දරුවා පිළිගත්තා නම් නිවනට අවංක වෙලාද? නෑනේ. නෑ. එහෙනම් නිවනට අවංක නෑ. නෑ. පැහැදිලිද කියන කතාව? ඔව් පැහැදිලි. ඒ කියන්නේ මේ ඉතා සියුම් කතාවක් මේ කියන්නේ. එහෙමයි. දැන් ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ බණ අහන අයත් හිතන් ඉන්නවා. අපි හරි අවංකයිනේ නිවනට. නේද? අපි හරි අවංකයි. අහනවා දැන් නිවන්ට අවංක මේ නම් අපි අහනවා ප්‍රශ්න කරලා මොනවද කරේ? උදේ බුද්ධ පූජාව තිබ්බනේ. මහසෑයට මෙච්චරක් මල් පූජා කරා. මං මෙච්චරක් නැති බැරි අයට දන් දෙනවා. මං ඇඳුම් දන් දීලා තියෙනවා. එතකොට බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙන ඒකායන මාර්ගයයි මේ සියලුම හේතු නිසා හට ගන්නවා. හේතු නිරුද්ධ වෙනකොට ඒ හේතුඵල නිරෝධ වෙනවා. නේද? එතකොට ඔන්න ඕකනම් යථාර්ථය. ඕකනම් ලෝකේ එකම එක පරම සත්‍යය. ඇත්ත ඕකනම් දන් දුන්නේව කොහෙද තියෙන්නේ? නේද? එතකොට උදව් කරපුවා. එතකොට ඒවා කොහෙද තියෙන්නේ එතකොට? එතකොට ඒවත් ඇත්තද? නෑ. එහෙනම් බලන්න මේ අපි කොච්චරනම් බුදුරජාණන් වහන්සේගේ පිටුපසින්ද ඉන්නේ කියලානේ. දුරද ඉන්නේ කියලා. නේද? දවස පුරා ගත කරනකොට
අම්මගේ නිවන්ට අවංක වීම කොච්චරනම් මේ ඈතද දැන්? 100ට ගත්තොත් ප්‍රතිශතයක් විදිහට 0.0.0 ගානකින් තමයි. එච්චරවත් නැහැ වගේ. එහෙනම් කොහොමද නිවන්ට අවංකයි කියලා කියන්නේ අපි? ඒක හරි. අපි නිවන්ට අවංකයි නම් එතන ඉදිරිපත් වෙන්න බෑ මේ මගේ දරුවා කියලා. මම නානවා කියලා ඉදිරිපත් වෙන්න බෑ. බෑ. එහෙනම් එතන අවංක වෙලා නැහැ. එහෙමයි. තේරෙනවද? ඔව් පුතේ. ඔන්න එහෙනම් අම්මා මේ නිවන්ට අවංක වීම අම්මටම බලා ගන්න පුළුවන් මානසිකාරය කරාම කොච්චර සමතියට ගියා සමතිය පැය ගාණක් 80 නේ මලගෙදර ගියා මලගෙදර පැය ගාණක් 80 බස් එකේ ගියා බස් එකේ පැය ගාණක් 80 නේද එහෙමයි. බෙහෙත් ගේන්න ගියා පැය ගාණක් 80 දැන් අවංක වෙලාද නෑනේ. නෑ එහෙනම් ඔන්න උතන්ට තමයි කියන්නේ මේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය නේද සැක වෙන්න බෑ යමක් සැක වෙන්න බෑ එහෙමයි. නිවන්ට අවංක නම් සැක වෙන්න බෑ සැකේ ආවනම් අවංක නැහැ දැන් සැක කියන්නේ මොකද්ද සැකේ කියන්නේ ඔන්න මං අම්මට කියනවා අම්මා කියලා කියනවා දැන් අම්මා S2 පියාගන්න කොහෙන් පියාගත්තා. හරි මං ඔන්න කියනවා අම්මා කියලා ඇහුණද නැද්ද ඇහුණා. මොකක්ද ඇහුනේ අම්මා කියලා කියනවා. අම්මා කියන එක ඇහුණා නේද ඒක ඇහුනේ කොහෙන්ද දැන් ඇහුනේ නම් කනේ. කනෙන් මං කිව්වා අම්මා කියන එක ඇහුණානේ ඔන්න බලන්න අපි මේ සියුම් විදිහට රැවටිලා ඉන්න තැනක් අම්මට මම ලිහලා දෙන්න උත්සාහ කරන්නේ එහෙමයි. එතකොට ওই අවංක වීම කියන එක තේරෙනවා මොකද්ද කියලා මේ නිවන්ට අවංක නැද්ද කියලා අපි මේ ඔන්න එතකොට අම්මා කියන එක අම්මා කිව්වා මට ඇහුණා කියලා නේද එතකොට දැන් කණෙන් ඕක ඇහුණානේ කණෙන් ආවේ මොකද්ද සත්‍යයක් ආවේ එතකොට මං අම්මා කියලා කියප එක අම්මා පිළිගත්තේ නැද්ද පිළිගත්තා මම කතා කරනවා කියලා පිළිගත්තානේ එතකොට ආපු සද්දේ ඒ විදිහටම පිළිගත්තා නේද ආපු සද්දේ ඒ විදිහටම පිළිගත්තා හිත පිළිගත්තා එතකොට ආපු සද්දෙද හරි භාගතුන් වහන්සේ කියපු හේතුන්ගේ ක්‍රියාවලියද උතන හරි භාග්‍යතුන් වහන්සේ කියපු හේතුන්ගේ ක්‍රියාවලිය තමයි හරි එතකොට පිළිගත්තේ මොකද්ද මේ සද්දනේ සද්දේ පිළිගත්තේ අම්මා කියන එක තමයි පිළිගත්තේ එතකොට ආපු සද්දේ පිළිගත්තා අර හේතුන්ගේ ක්‍රියාවලිය අමතක වුණා අන්න ඔය ආපු සද්දේ ආපු විදිහට පිළිගත්ත එක තමයි සද්දාව නැතුනේ සද්දාව පිරිනව කියන්නේ තේරෙනවද දැන් අම්මා කියලා මම මෙහෙන් කතා කරා ඒ කතා කරපෙකට ඇතුළාන්තයෙන් අම්මා පිළි අරගෙන නාම රූප දෙකක් හදාගත්තා. එතකොට නාම රූප දෙකක් හදාගෙන ඉවරලා මේ සංජීව පුතා නේද මට අම්මා කියලා කතා කරේ කියලා ඇතුලෙන් දැන් ඔන්න කියන්න පුතේ කියලා මට ආයෙත් අම්මා ওই පැත්තෙන් ආමන්ත්‍රණය කරා. එහෙමයි. එතකොට ඕකද හරි මං ආයෙ අහනවා බුදුරයන් වහන්සේ කියපු හේතුඵල නිරෝධයද හරි? හේතුඵල නිරෝධයමයි හරි. එහෙනම් අම්මා කියලා මට කතා කරපු එක වැරදි නේද? වැරදි. අන්න භාගතුන් වහන්සේ ගැන සද්ධාව නැහැ. තේරෙනවද? එහෙමයි. සද්ධාව නැහැ. අර ආපු සද්දේ ඒ විදිහටම පිළිගත්තා. ඒ සද්ධාව නැතුනේ ඇයි? අම්මට නෑ අයෝනිසෝ මනසිකාරය තමයි. අම්මට සැකයි. ඒ කියන්නේ ධර්මයේ ගැන සැකයි. විචිකිච්ඡාව. ඒක විචිකිච්ඡාව. හැදෙල්ල කිව්වේ. එහෙමයි. ඒ කියන්නේ එන එක ඒ විදිහටම gediye පිටින් ගන්නවා නම් භාගතුන් වහන්සේ ගැන සද්ධාව නැහැ. භාගතුන් වහන්සේ ගැන සද්ධාව ඇති වෙන්න නම් එහෙනම් හේතුන්ගේ ක්‍රියාවලිය මනසිකාර වෙන්න ඕන. එහෙමයි. පැහැදිලිද? පැහැදිලි. එතකොට මේ සද්ධාව නැතුනේ ඇයි? ඒක බලන්න ඕනේ දැන් ආයේ. සක්කාය දිට්ඨිය.
සක්කාය දිට්ඨිය තමයි අම්මා හිතාගෙන හිටියා මම දැන් සංජීව පුතත් එක්ක සාකච්ඡාවක ඉන්නේ ඉන්නේ. නේද? ඔව්. මම සංජීව පුතත් එක්ක සාකච්ඡාවක ඉන්නේ. ඔව්. මම මම ඔව්. එතකොට එහෙම මම කියලා පිළිගන්නකොට ඒක සක්කාය දිට්ඨිය සංජීව පුතත් එක්ක සාකච්ඡාවක ඉන්නවා කියලා යනකොට ඒක ආත්ම දෘෂ්ටිය. දෙපැත්තම දෙපැත්තම හුවනවා. හවු වෙනවා. අන්නේ සක්කාය දිට්ඨියයි ආත්ම දිට්ඨියත් එක්ක ආත්ම දෘෂ්ටියත් එක්ක ඇති වෙනවා ඊළඟට විචිකිච්ඡාව. විචිකිච්ඡාව තමයි අර විස්තරයට කැමති වෙනවා. කැමති වෙනවා. සංජීව පුතා නේද කතා කරේ කියලා විස්තරයට කැමති වුණා. අර ආපු සද්ද ඒ විදිහටම පිළිගත්තා. ඒ කියන්නේ දැන් අපි පුරුදු කරලා තියෙන්නේ මේ විදිහටනේ. ඒ විදිහටනේ. ඒ පැත්තට පනිනවා. ඒ විදිහට පනිනවා. ඒක ඒ විදිහටම පිළිගත්තා. පිළිගත්තා. ඒ විචිකිච්ඡාව හින්දා ඒක බුදුන් ගැන සැකය. සැකය. භාගතුන් වහන්සේ ගැන සැකින්ද තමයි ඒක පිළිගත්තේ. ඔව් දැන් බුදුහාමුදුරුවෝ මෙච්චර විස්තර කරලා තියෙන අපිත් අහලත් තියෙන ඒක නෙවෙයි අරකට යනවා මොකද මේක එච්චර විශ්වාස නැහැ අරක තමයි විශ්වාස කරලා තියෙන්නේ මෙච්චර කරුත් තාමත් අන්න භාගතුන් වහන්සේ ගැන සැක එනකොට භාගතුන් වහන්සේට ඉතින් සද්ධාව නැති වෙනවා. පැහැදිලිද මේ සද්ධාව කියන එක මොකක්ද කියලා? එතකොට ධර්මයේ ගැන සැකයි දැන්. සැකයි. එයි ධර්මයේ ගැන සැකින්ද තමයි මම මෙහි ඉඳලා සංජීවපුතාට මං කෝල් එකක් ගන්න ඕනි කියලා අදහස ආවේ. ඒ ධර්ම ගැන සැකින්ද. තේරෙනවද? ධර්මයේ ගැන සැක තිබ්බේ නැත්තම් උතන නෑ මේ සංජීවපුතාට කෝල් එකක් ගන්න එක නෙවෙයි මේ. මේ ඇතුලේ මේ පැත්තේ හේතුන්ගේ ක්‍රියාවලියකට තමයි මේ හේතු සූදානම් වෙලා තියෙන්නේ මේ. හේතු ප්‍රත්‍යයෙන් තමයි මේක සැකසීලා තියෙන්නේ. ඔන්න සැක නැහැ ධර්මයේ ගැන. ධර්මයේ යෙදිලා තමයි ලෝකයට මුහුණ දෙන්නේ. එතකොට භාගතුන් වහන්සේ ඉදිරිපත් වෙලා භාගතුන් වහන්සේ ඉදිරිපත් කරගෙන තමයි ලෝකයට අනුගත වෙන්නේ. එහෙනම් භාගතුන් වහන්සේ අමතක කරනවා අපි. ඒකෙන් සැකයි භාගතුන් වහන්සේ ගැන. ඒක තමයි. අරක විශ්වාසයි. එහෙමයි පුතේ. එළියේ දරුවා කියන එක විශ්වාසයි. භාගතුන් වහන්සේ ගැන සැකයි. සැකයි. ඒකයි ඒක විශ්වාස කරන්නේ. තේරෙනවද? අන්න එතකොට තමයි ඔය අවංක භාවයේ නැහැ කියලා කියන්නේ. මම ඒකනේ කියන්නේ කවුරුත් මේ නිවන්ට අවංක නැහැ කියලා. මම ඔය ඇප්ලිකේෂන් ඔය ෆෝම් එක පුරවන්න දුන්නාම මම දන්නවා ඔක පුරවන්නේත් බොරු කියලා. ඔක හරියටම ඕක ඊටා හොඳයි කියලා පුරවන්න පුළුවන් රහතන් වහන්සේ නමට විතරයි. විතරයි. තේරෙනවද? එහෙමයි. එතකොට බලන්න අවංක භාවය කියන්නේ ඒකයි. සද්ධාව කියන එක පැහැදිලිද? පැහැදිලි. gediya පිටින් පිළිගන්න නැතු බුදුහාමුදුරුවෝ කියන්නේ ශ්‍රද්ධාව සද්දේ ආව විදිහටම පිළිගත්තා. ඒක නෙවෙයි වෙන්න ඕනේ මෙන්න මේ දේ මේ ඇතුළාන්තේ සිද්ධ වුණේ මෙන්න මෙහෙම දෙයක් කියන එක තමයි අපි දැනගෙන තියෙන එක ප්‍රකට කරගන්න ඕනේ. ඕන. රූපයක් දකිනකොට මලක් දකිනකොට මල විදිහටම පිළිගන්නව නම් භාග්‍යතුන් වහන්සේ ගැන සැකයි. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කියලා අපි මේ කිව්වට ඒ ධර්මතාවය තමයි නේද? ඉතින් බුදුන් කියන්නේ ධර්මත. මම අම්මගෙන් ප්‍රශ්නයක් අහනවා. එහෙමයි. ඔව්. සරල ප්‍රශ්නයක් අහනවා මේකට සරල උත්තරයක්. මේක අපි ඉස්කෝලේ යන කාලේ 5 වසර ළමයෙක්ගෙන් අහුවොත් මේකට උත්තරේ දෙනවා. මම අහනවා බුදුරයන් වහන්සේගේ අම්මගේ තාත්තගේ නම. මම සුද්ධෝදන රජතුමායි මහාමායාදී. බුදුහාමුදුරුවෝගේ අම්මයි තාත්තගේ නම. බුදුහාමුදුරුවන්ට අම්මගේ තාත්තගේ අම්මේ තාත්තෙක් ඉන්නවද බුදුහාමුදුරුවන්ට? නෑ. කොහෙද හේතුඵල නිරෝධයකට අම්මේ තාත්තෙක්? නෑ. ඔව්. එහෙමයි. තේරෙනවද? එහෙමයි. උත්තරේනේ එකයි. මම හෙවෙකනේ 5 වසරේ ඇහුවත් ළමෙක් මේක කියනවා. මොකද ඕක මේ ධර්මය මේ දේශනා කරන එක ක්‍රමයක් බුදුහාමුදුරුවෝය. ඔය දැන් මම ඇහුව ක්‍රමේ තියෙනවනේ. ඕක මේ ගැටපත යොදලා දේශනා කරනවා කියන්නේ ඒකට. ගැටපදයක් දානවා බුදුරන් වහන්සේගේ අම්මගේ තාත්තගේ නම මොකක්ද? ඔන්න කල්පනා කරනවා දැන්. එතකොට බලනවා කල්පනා කරලා බුදුහාමුදුරුවෝ කියන්නේ අවබෝධයට. අවබෝධය කියන්නේ මොකක්ද? එතකොට අවබෝධය කියන එක මොකක්ද කියලා දැනගන්න ඕනේ. එහෙමයි. අවබෝධය කියන්නේ එතකොට මම කොහොමද ඒ අවබෝධය දකින්නේ? ක්‍රියාවෙන් ක්‍රියාව.
හේතුන්ගේ ක්‍රියාවලිය. හුස්ම ආහාර ජීවිතින්ද්‍රිය පෙර භාවිතයක් සිහි වෙනවා වස්තු රූපේදී ක්‍රියාවක් යෙදුණා ක්‍රියාව ඉවරයි. ඔව්. එහෙනම් මෙතන බුදුන් කියලා කියන්නේ අවබෝධයට. මෙතන අම්මෙක් තාත්තෙක් මුණ ගැහෙන්නේ නෑනේ. හේතුන්ගේ ක්‍රියාවලියට. එහෙනම් බුදුහාමුදුරට අම්මයි තාත්තයි මුණ ගැහෙන්නේ අම්මයි තාත්තා කෙනෙක් පණවන්න බෑ එහෙම. බෑ. එහෙමයි. එහෙනම් සුද්ධෝදන රජතුමායි මහා මායාව කියන්නේ සිද්ධාර්ථයන් වහන්සේගේ අම්මයි තාත්තයි. ඒ නිසා බුදුහාමුදුරන්ට අම්මෙක් තාත්තෙක් පණවන්න බෑ. ඔව්නේ. අනේක. ඔව් ඒව ගත්තත් එහෙමයි අර දැන් සාමාන්‍ය විදිහට බුදුහාමුදුරන්ගේ කියලා ගත්තත් එහෙම අපි කතා හිතන්න ඕන අර විදිහට හිතන්නත් ඕන. අනේ ඔව් පුතේ. සාමාන්‍ය විදිහට හිතන්න බෑනේ. සාමාන්‍ය විදිහට කියන්නේ මේ අර දැන් බුදුහාමුදුරුවෝ කිව්වම සිද්ධාර්ථ කුමාරයාගේ හරි බුදුහාමුදුරුවෝ කිව්වම අවබෝධයනේ ඉතින්. ඉතින් මං ඇහුවේ සිද්ධාර්ථ කුමාරයාගේ කතාවක් නෙවෙයි. නෙවෙයිනේ ඒක තමයි. මං ඇහුවේ බුදුරජාණන් වහන්සේගේ අම්මගේ තාත්තගේ නම මොකක්ද? ඔව් ඒකනේ. ඉතින් මම මේ ඇහුවේ ප්‍රඥාවන්තයෙක්. ඒ කියන්නේ ගැටපදයක් මේ දැම්මේ මේ. ඒකනේ. ඒ කියන්නේ අහන එකවත් අපි හරියට අහලා නැහැ නේද? ඒක තමයි මම කියන්නේ සද්ධාව කියන එක ආපු එක gediya පිටින් ගිලිනකොට ඕක වෙනවා. වෙනවා. දැන් අම්මා ඕක gediya පිටින් ගිල්ලේ නැත්තම් උත්තරේ එතනම තියෙනවා. හේතුඵල නිරෝධය කියලා. එහෙමයි. එහෙමයි පුතේ. තේරෙනවද? ඒ කාලේ ප්‍රඥාවන්තයන්ට ওই විදිහ තමයි භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරේ. දේශනා කළා කියන්නේ. තේරෙනවද? ඒතරම් ප්‍රඥාවන්ත නේද? ඕක දෙනකොට උත්තරේ දෙනවා මෙහෙන්ට පටගාලා හේතුඵල නිරෝධය කියලා. එහෙමයි. භාගතුන් වහන්සේ කියන්නේ හේතුඵල නිරෝධයට මේ ස්වභාව ධමයට අම්මෙක් තාත්තෙක් පණවන්න බෑ. බෑ. එතකොට සිද්ධාර්ථයන් වහන්සේගේ අම්මයි තාත්තයි තමයි සුද්ධෝදන රජතුමයි මහා මායා දේවිය. එහෙමයි. තේරෙනවද? අන්න ඒ වගේ අර මේකේ තියෙන හරය අපි අතුලාන්තයට ගන්න ඕන අර්ථයක් එක්කන්නේ. ඔව් මේට වඩා කල්පනා ඒ කියන්නේ gediya පිටින් ගිලින්න බෑ. බෑ. දැන් අම්මා තේරෙනවද අම්මා නිවන්ට අවංක නැහැ කියලා? ඔව් හොඳටම. අම්මා නෙවෙයි මමත් අවංක නැහැ. මමත් අවංක නැහැ. මං අවංක නම් රහත් වෙලා ඉන්න ඕනේ. ඒකනේ. තේරෙනවද? අපි කවුරුත් නිවන්ට අවංක නැහැ. ඔව් නෑ ඉතින් මේවා කරනකොට අපිට අපි හැඩ ගැහෙන්න ඕන අපි මේ විදිහට වෙන්න ඕන කියලා වීරිය ඇති වෙනවනේ. අනිවාර්යයෙන් මේකට හැඩ ගැහෙන්නයි ඕනේ. ඔව් එහෙමයි පුතේ එහෙමයි. පැහැදිලි නේද? එතකොට අම්මා දන්නවද උපමාව තියෙනවා හරි ලස්සන උපමාව මම එකක් කියලා දෙන්නම්. මේ හංසයා දියෙන් කිරි වෙන් කරගන්නේ කොහොමද කියලා. මම දන්නේ නෑ අහලා තියෙනවා කතාව විතරක්. හංසයා මේ දියෙන් කිරි වෙන් කරගන්නවලු. ඔව්. එයා එච්චර කොහොමද ඒක කරගන්නේ? අදහසක් නෑ ඒ ගැන මට. එතකොට හංසයාට හම්බෙන්නේ කලවම් කරපු කිරි එකයි වතුර එකයි. ඔව්. නේද? ඔව්. කලවම් වෙච්ච කිරි එකයි වතුර එකයි හම්බෙන්නේ. ඕක වෙන් කරගන්න ඕනේ. ඔව්. හංසයා දියෙන් කිරි වෙන් කරගන්නවා. මේ හෙට උදේට යන්න ඕන බැංකුවට. දැන් අම්මා මොකද්ද කරන්නේ මේකේ? දැන් ඔන්න හෙට උදේට බැංකුවට යන්න වුණා. ඒක සම්මුති ක්‍රියාවක් නෙවෙයිද බැංකුවට යන එක? සම්මුති ක්‍රියාවක්. සම්මුති ක්‍රියාවක්. එතකොට අම්මට හෙට බැංකුවට යන්න උණා. දැන් මොකද්ද කරන්නේ? දැන් අම්මා ප්‍රඥාවන්තේ. අම්මා දැන් මේ සතිපට්ඨානෙ ජීවිතේට පුරුදු කරන කෙනෙක්. දැන් බැංකුවට යනවා. දැන් යනවා කියලා වෙන්නේ මොකද්ද? හේතුන්ගේ ක්‍රියාවලියක්. ක්‍රියාවෙන් ක්‍රියාව. එතකොට අපිට ලෝකයෙන් දකින්නවා කෙනෙක්. එතකොට අම්මා දිහා බලනකොට අම්මා අහනකොට උත්තර දෙන්නේ මොකද්ද? ඒක ක්‍රියාවක්. කොහෙද යන්නේ අක්කේ කියලා ඇහුවාන් පස්සේ ක්‍රියාවෙන් ක්‍රියාව කියනවාද? නෑ. එහෙනම් මොකද්ද දෙනව? හේතුඵල නිරෝධයක්. අර මනුස්සයාට කියනවා හේතුඵල නිරෝධයක් කියලා. නෑ ඒ මනුස්සයාට උත්තර දුන්නට අතුලාන්තේ. නෑ මං අහන්නේ මේ මනුස්සයාට සම්මුතික උත්තර දෙන්නේ කොහොමද? මම කියන්නේ සම්මුතිකව ඕන දැන් මම සම්මුතික කියලා අම්මට දාලා තියෙන්නේ. මම ඉස්සෙල්ලා ඇහුවේ බුදුරයන් වහන්සේගේ අම්මගේ තාත්තගේ නම. ඒ වෙලේ මම බුදුරයන් වහන්සේගේ සම්මුතිය කියලා ඇහුවේ නෑනේ. නෑනේ. ඔව් මං ඇහුවේ මෙතන සම්මුතිය. සම්මුතියෙන් අම්මා උත්තර දෙන්නේ මොකද්ද? මම බැංකුවට යනවා. එතකොට බැංකුවට යන එකයි අර සිද්ධියයි අතර දෙකක් තිබ්බද එකයිද උනේ? කොයි සිද්ධියද? ක්‍රියාවෙන් ක්‍රියාව කියන එකයි. නෑ. එතන දෙකක්ද තිබ්බේ? එකක් නේ. ක්‍රියාවෙන් ක්‍රියාව නෙවුනේ. ඔව්.
එතකොට බැංකුවට ගියේ අරයට කිව්වා මම බැංකුවට යනවා කියලා. ඔව්. ඒක සම්මුතිකයි. ඔව්. එතකොට මේ සම්මුතියයි පරමාර්ථයයි දෙකම එකේද දෙකකද තිබ්බේ? එකක තිබුණේ. එකක තිබ්බේ. ඔව්. අන්න හංසයා දියෙන් කිරිවෙන් කරගන්න විදිහ. තේරෙනවද? මේන් කිරි මේන් වතුර කියලා එයා වෙන් කරගන්නේ නැහැ. මෙයා ඒකේ තියෙන ඇත්ත දැනගෙන ගන්නවා. ඇත්ත ගන්නවා. ඒකේ අයින් කරලා දාන්නේ නැහැ. හරි. ඔව්. හංසයා දියෙන් කිරි වෙන් කරගන්න ඔය විදිහට. ඒ විදිහට. අරයට කියනවා බැංකුවට යනවා කියලා. අම්මා මෙහි ක්‍රියාව තුල සිහිය පවත්වනවා. සතිපට්ඨානය වඩනවා. එහෙමයි. එතකොට බැංකුවට යන එකයි සතිපට්ඨානය එකක්ද දෙකක්ද තිබිලා තියෙන්නේ? එකක් තිබිලා තියෙන්නේ. එකක්ම තිබිලා තියෙන්නේ. හැබැයි ඒක දෙක වෙන් කරගන්නේ නැද්ද? වෙන් කරගත්තා. ඕක තමයි හංසයා දියෙන් කිරි වෙන් කරගන්නවා කියලා කියන්නේ. ඔව්. ඒ කියන්නේ සම්මුතික ජීවිතයේ මේ ඇතුළාන්ත ජීවිතයේ දෙක පටලවා ගන්න නැතුව ලස්සනට කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් නේද? ඔව් ඉතින් ඒකනේ මේ ධර්මයේ භාගිත වහන්සේ දීලා තියෙන මෙච්චර ලස්සනට අපි. හරි. පැහැදිලිද ඒකට? පැහැදිලි. එතකොට දැන් මම මේ ඥාන දර්ශන තමන්ගේ ඥානය උපද්දවා ගැනීමට උපකාර පිණිස කරුණු ටිකක්මයි දැන් මෙච්චරලා මම මේ කිව්වේ. ඔව් පුතේ. ඒව හිතන්න ඕන අපි. ඔව් එහෙමයි. තේරෙනවද? අපි නිවන්ට කොච්චරනම් අවංක නැද්ද? අපි කොච්චරනම් භාග්‍යතුන් වහන්සේගෙන් දුරස්ද? ආයතන 6 හරහා මේ নানা ප්‍රකාර අරමුණුත් එක්කද කටයුතු කරන්නේ නැත්නම් ආයතන ඇසුරු කරන්න යන්නේ බුදුහාමුදුරුවොත් එක්කමද? මේකනේ. බුදුහාමුදුරුවෝ පැත්තකින් තියලා මේ ආව විදිහටම යන්න ලෑස්ති. ඔව්. මම කියවනේ සද්දාව ආව සද්ද ඒ විදිහටම ගන්නවද? එන රූපේ ඒ විදිහටම ගන්නවද? එන ස්පර්ශය ඒ විදිහටම ගන්නවද? නැත්නම් බුදුරජාණන් වහන්සේ කියු විදිහටද ඔක ගන්නෙ? හංසයා දියෙන් කිරි වෙන් කරගත්තා වගේ දෙයක් කරගත්තා නම් හරි. හරි. ඔව්. දාස්පතිය මලක් හම්බ වෙනකොට දාස්පතිය මල විදිහටම ගත්තා නම් හංසයාට බැරි වෙනවා දියෙන් කිරි වෙන් කරගන්න. දාස්පතිය මල මෙන්න මෙහෙමයි. ඒ ඇහැ රූපය විඥානයත් එක්ක හුස්ම ආහාර ජීවිතින් දීපර භාවිතේ සිහි වෙලා දාස්පතිය මලක් කියලා නේද මේ සිද්ධිය වුනේ. අන්න දියෙන් කිරි වෙන් කරගන්නවා. ඕකේ අර මේ හේතුඵල නිරෝධයක් කියන එකවත් අර ඒ කතන්දරේම ඇතුලේ එකපාරටම ගොඩ නැගෙනවා. අපිට එන්නේ ඒන්ගේ ටික තමයි මේ ගණ්ඩ අමතක වෙන්නේ. ඔව්. ඒක භාවිතා කරන්න ඕන නම්. ඒක තමයි. ඔව්. එහෙනම් શબ્දයක් එනකොට දැන් શબ્ද 5කට 6කට හරි කවන්නේ ඇත්ත භාවිතා කරන්න ඕනේ. ඔව් පුතාර කියලා දෙන්නෙත් සලායතන භාවනාවේදී ওই ටික කරගන්නනේ නේද? ඔව්. හරි පුතේ. නැත්තම් අපි අම්මා කවදාවත් දැකලා තියෙනවද? මං නම් හිතන්නේ මොන හංසෙට අම්මා දෙන්න බලන්න හංසෙට දියෙන් කිරි වෙන් කරගන්න පුළුවන්ද කියලා? ඒකනේ. මොන මොඩෙද්ද මේක කිව්වේ කියලා හිතාගනි. එහෙමයි. ඒ වුණාට අපිට මේකේ අර්ථය අනුව මොකද්ද මේ ප්‍රඥාවන්ත මේ උදාහරණයක් මේ දීලා තියෙන්නේ මේ. එහෙමයි. එහෙනම් මේ සම්මුතියයි පරමාර්ථයයි දෙක වෙන් කරගන්න විදිය මේ හංසයයි දියෙන් කිරි වෙන් කරගන්නවා කියන්නේ. එහෙමයි. ඒක අපිට මේ එදිනදා ජීවිතයේදී මොහොතින් මොහොත තියෙනවා මේ වෙලාවේ. ඔව්. දැන් මේ කතා කරන එක පවා නේද ඉතින්. ඉතින් ඒකමනේ අම්මේ. ඔව් ඒක හරි පුතේ. ඔව්. එහෙමයි. පැහැදිලි නේද? පැහැදිලි. ඉතා පැහැදිලි සුපැහැදිලි. ඔව්. ඉතින් ඔන්න ඔය විදිහට මේ එතකොට නිවනට අවංක බව නිවනට අවංක බව කියන එක ලොකු දේශනයක්ම කරන්න ඕන. පැයකට විනාඩි 30කට කිට්ටු. ඒක තමයි. නේද? ඔව්. එතකොට ඒ ගැන අම්මා අවංකද? එතකොට ඒ ශබ්ද රූප ගන්ධත් එක්ක කොච්චරනම් ඇසුරු කරාද අද බුදුරයන් වහන්සේත් එක්ක නැතුව. නේද? හොඳයි. ඔව්. එහෙම හිතන්න. මම බුදුරයන් වහන්සේත් එක්ක නැතුව මායයත් එක්ක කොච්චර වෙලාවක් හිටියද? මාර්යා විශ්වාස කරා. එක්තැනක භාග්‍යතුන් වහන්සේ බවුන් වඩනවා. මාර්යා ඇවිල්ලා කරදර කරනවා. මාර්යා භාග්‍යතුන් වහන්සේ අඳුන ගන්නවා මේ මාර්යා කියලා. මාර්යා තොප කියනවා. "ඔව් මම මාර්යා තමයි" කියනවා. එහෙමයි. මාර්යා කියනවා මාර්යාට කේන්ති යනවා. මාර්යාට කියනවා "ඔය ඇහැ මගේ" කියලා. ඔය කන මගේ කියනවා මාර්යා. ඔය දිව මගේ. ඔය ආයතන ටික ඔක්කොම එයාගේලු.
බුදුරණන් වහන්සේ කියන ඔව් තොපි මේවා. තොපේදී තුප ගන්න. ඔව්. එතන මේ කන ඇහැ මේ කියලා කිව්වේ මේ මස් කනට මස් ඇහැට ඒකට නෙවෙයි මේ. ඔව් ඔව්. අර ඇහැ කියලා පිළිගත්ත නම් ඒක මායාවේ. මායාවේ. තේනවද? ඒක ඔව් ඔව් ඔව්. කන කියලා පිළිගත්ත නම් ඇහැට මේ කනට වදින ශබ්දේ ඒක ඒ විදිහටම පිළිගත්ත නම් මායාවේ තමයි. ඒක මායාවේ. නැත්තම් අර මස් කන ඒ මායාවේ කියලා කිව්වේ නේ. එහෙනම් මලමිනියකට මායාව පයිට් කරන්න එපා. ඔව්. ඒකයි. තේනවද? මෙතන මේ එතනට මේ කියන්නේ මේ ඔය ඇහැ මගේ කියනකොට මේ ඇහැ කියනකොට යන්නේ අදහස මේ මස් ඇහැටනේ. ඔව්. ඒක නෙවෙයි මේ කියන්නේ මෙතන. ඇහැ කියලා මුලා කරන තැනට නේද? මුලා වෙන තැන ඇහැ කියලා පිළිගත්තා නම් ඒක මායාවේ. බුදුරණන් වහන්සේ කියනවා තොපේ දේවල් තොප ගන්න. මේව මගේ නෙවෙයි. භාගතුන් වහන්සේ කියන්නේ අවබෝධය. අවබෝධය තුළදී ඇහැ කනක් නාසයක් දිව ශරීරයක් මනසක් මොන ගෙහින්නේ නැත. අවබෝධයම පමණයි ධර්මතාවයම පමණයි. දැන් යන්තාක් හරි අපට තේරෙනවා ඇති මේ දර්ශනය මොකක්ද කියලා නේද? බුදුරයන් වහන්සේ කවුද කියලා දැන් යම්තාක් හරි තේරෙනවා ඇති. කියන්නේ ෆෝමැට් එක පුරවන එක නෙවෙයි. මට මෙන්න මේ අදහස හරි වටිනවා නේද? බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා? දැන් අපි කියනවනේ හැමෝම බුදුහාමුදුරන්ට ශ්‍රද්ධාව තියෙනවා කියලා. ඔව්. භාගතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියෙනවා නම් සලායතනත් එක්ක ජීවත් වෙන්න බෑ කෙනෙක්ට. ඒක හරි. ශ්‍රද්ධාව නැති හින්දා තමයි ඒවත් එක්ක ජීවත් වෙන්නේ. එහෙනම් බුදුහාමුදුරුවොත් එක්ක ජීවත් වෙන්න ඕනේ ඒව පරිහරණය කරන ගමන්. තේරෙනව නේද මට? ඔව් තේරුණා. එතකොට මේ දේශනාව ඔළුවට ගන්න අම්මා. හොඳයි. එතකොට ඊළඟට ඒකේ තියෙන්නේ මොකක්ද අම්මේ? ඉවසීම. ඔව් බලන්න එතකොට කොච්චරනම් ඉවසීමේ ගුණය හැදෙනවද කියලා ඔකත් එක්ක. ඔව්. ඇයි දැන් සලායතන දැන් මෙහෙම මම අම්මට බනිනවා ඒ බනිනකොට හේතුන්ගේ ක්‍රියාවලිය තමයි මානසිකාරය වෙන්නේ. එතකොට ඉවසීමක් කියන්නේ නැද්ද? ඉවසීමක් එනවනේ. අර අපි වෙනදා ගත්තේ ඕක දේශයේ ඇති කරගෙන ඉවසීම කරගත්තේ. ඒවා කියන්නේ මේක නෑ මේක හේතුන්ගේ ක්‍රියාවලියක්. එතකොට දැන් ඔන්න කියලා දැනෙන්නේ. ඔව් එතකොට ඇහැට රූපයක් වැටෙනවා. Taman කැමතිම රූපයක් වැටෙන්නේ. ඔව්. බුදුරයන් වහන්සේත් එක්ක තමයි ඒ රූපේට යන්නේ. ඔව්. දැන් ඇවිල්ලා නැද්ද ඉවසීම? ඉවසීමනේ තියෙන්නේ. ඇවිල්ලා. එතකොට හොඳ රස කෑමක් Taman කැමතිම කෑමක් යනවා. හම් වෙනවා. ඔව් ඒ කෑම ගන්නකොට ඒ අර හේතුන්ගේ ක්‍රියාවලියත් එක තමයි ගන්නෙ. දැන් ඉවසීම ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ඉවසීම කියන්නේ හේතුන්ගේ ක්‍රියාවලියක් නේද? ඒ හේතුන්ගේ ක්‍රියාවලියේ මානසිකාර වෙනකොට ඒක ඉවසීම නෙවෙයිද එතකොට? ඉවසීමනේ. ඔව් බුදුරණන් වහන්සේ ඉවසීමට කියලා තියෙන්නේ මොකද්ද කියලා? හොඳම තපස ඉවසීම. ඉවසීම තමයි හොඳම තපස කියලා කියන්නේ. දැන් අපි හිතන් ඉන්න මොකක් හරි දැන් වේදනාවක් එනකොට ඉවසගෙන ඉන්නවා. කවුරු හරි බනිනකොට ඉවසගෙන ඉන්නවා. ඒක තමයි තපසක හිතන් ඉන්නවා. ඔව්. දේශනාවෙම තියෙනවා. හොඳටම එයා ඉවසන කෙනෙක් කියනවා. ඒ උනාට ඉතින් ඇතුළාන්තේ එතකොට එයා බුදුරජාණන් වහන්සේ කියපු තපස් රකින්න කෙනෙක්ද? නෑනේ. නෑ මෙතන මේ හොඳම තපස ඉවසීම කියලා කියන්නේ අර ආයතන 6 පිනවා ඒ ආයතන 6ත් එක්ක මම මගේ කියලා ඉන්නේ නැතුව භාගතුන් වහන්සේත් එක්ක ඉවසීමෙන් ඉන්න පුළුවන් නම් භාගතුන් ඒ ධර්ම න්‍යායෙන් ඉන්න පුළුවන් නම් ඒක තමයි හොඳම ඉවසීම. ඒක තමයි හොඳම තපස කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙමයි පුතේ. පැහැදිලි නේද? ඔව්. ඊළඟ කාරණේ මොකක්ද ඒකේ තියෙන්නේ? ධර්මයේ ඇසීම හා දරා ගැනීමේ හැකියාව. දැන් මේ කරේ මොකද්ද මෙච්චර වෙලා? ධර්මයේ ඇසීම හා දරා ගැනීම. එතකොට අනේ සංජීවුතා ධර්ම සාකච්ඡාවක් කරා පැයක් විතර අනේ ෂෝ බණ කතාව. දැන් මේක ධර්මයේ ඇසීම හා දරා ගැනීම. නෑ දැන් ඔය ඉතින් මට පොවන්න වගේ කියලා දුන්නේ බුදුහාමුදුරුවොත් එක්ක ඉන්න කියලා. භාගතුන් වහන්සේත් එක්ක හිටියානම් හේතුන්ගේ ක්‍රියාවලිය මානසිකාරය වුණා නම් එතකොට අන්න ඒක තමයි ධර්මයේ ඇසීමයි දරා ගැනීමයි. ඔව්. ඒක දරා ගන්න තරමටනේ ප්‍රකට වෙන්නේ. ඔව් හරි. පැහැදිලි නේද? ඔව්. ඊළඟට සීලය. පවට ලැජ්ජ බය. එතකොට දැන් මේ
මේ ඇහැ රූපයත් එක්ක දැන් අපි කියමුකෝ ඉස්සරහට අපි කැමති කෙනෙක් වෙනවා කියලා. එහෙමයි. ඒ කෙනයන් ගැන අපිට රාගයකින් ඇති වෙනවා. ඔව්. අර භාගතුන් වහන්සේම අපිට අමතක වෙනවා. අමතක වෙනවා. ඔව්. දැන් මෙතන ඒ කෙනා හින්දා අපි සිසිල් වෙන්න හදනවා මේ ඇතුලේ. මේ පංචශීලයේ ගැන නෙමෙයි මෙතන අදහස. නෑ නෑ. පංචශීලයේ කියන එක අපි කොහොමත් ආවර්ජනය කරලා සම්මුතියෙන් අපි ඒක හදා ගන්නවා. එහෙමයි. නේද? ඔව්. මෙතන මේ නිවනට අවංකව. එතකොට අපි අර කණෙන් අහන ශබ්දයේ ඇහෙන් දකින රූපයත් එක්ක හදවත කොච්චරනම් සිසිල් කරගන්න හදනවද? ඔව්. අන්න ඕක තමයි කියන්නේ පවට ලැජ්ජ බය. සීලය නැති හින්දා සීලේ ආරේකාන්ත සීලේ නැත්තේ ඔන්න ඔතන. සිසිල් වීමක අර බාහිර දෙයකින් සිසිල් වෙන්න හදනවා. දාස්පතිය මලක් අතට හම් වෙනකොට අනේ ෂෝක් පොකුරු දාස්පතිය මලක් මේක කියලා ඒකෙන් හදවත සිසිල් කරගන්න හදනවා. ඒකේ යථාර්ථය දකින්න නැතුව. අන්න එතන තමයි සීලී ආරේකාන්ත සීලිය. ඔක හරනම් ආරේකාන්ත කියලා එන්න ඕන. ඒ ලෞකික සීලී නෙවෙයි. ඔව්. ආරේකාන්ත. හැදෙලි නේද? ඒකට පංචායතන හරහා මේක විදර්ශනා ඥානයකින් තොරව කටයුතු කරා නම් ඒක සීලයේ අඩුවක්. සීලේ හීනයි. ලෞකිකයේ සීලේ නෙමෙයි මම මෙතන අදහස් කරන්නේ. ඒක අපි කොහොමත් මේ අපිට ඒ සිල් කැඩුනොත් එහෙම අපි හදාගන්න විදිහ අපි දන්නවා. ඔව්. නේ දැන් ආවර්ජනය කරලා ඒක දන්නවනේ. මෙතන සීලය කිව්වට පවට ලැජ්ජා බය කියන එක දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මොකද අවබෝධයට අපි මේ ඒක හිතන්නේ නැතුව වෙනින් ඒවා කරනවා කියන්නේ ලැජ්ජා බය නැතුව තමයි ඒක කරන්නේ. හැබැයි මේක මේ ස්ථාවරේ ඉඳගෙන මේක දිහා කරනකොට ඒකට හරි ලැජ්ජයි බයයි. මෙයා ඉස්සරහා මෙහෙම කරන්න ඕනේ. ආරණ්‍යය තමයි වෙන්නේ. අනිත් බුදුරන් වහන්සේ කියන්නේ ධර්මතාවයට. ඔව්. ඒතකොට භාග්‍යතුන් වහන්සේ අපේ ජීවිතයෙන් අයින් වෙනවා කියන එක කොච්චර ලැජ්ජාවක්ද? ඔව් ඔව් එහෙමයි. නේද? ඔව්. ඇහැ රූපය විඥානයයි කියලා ඉවරලා අර ඉස්සරහින් එන කෙනා පිළිගන්නවද බුදුරන් වහන්සේත් එක්ක ඉන්නවද? මේ ධම වඩ වඩා යනකොට අපිට ලැජ්ජා බය වැඩියෙන් දැනෙනවා. ඔව්. ඒ කියන්නේ ඇයි මෙච්චර මෙහෙම ශික් කියලා වගේ ඒක හිතනවා. ඔව් ඔව්. පැහැදිලි නේද එතකොට? ඔව් ඔව් ඔව්. එතකොට ඊළඟට මොකද්ද තියෙන්නේ කාරණා? ඊළඟට තියෙනවා සිහිය හේතුඵල නිරෝධය දැකීම. එතකොට මේ ආර්ය න්‍යාය තුල ඉන්න එක තමයි සිහිය. ඒක නැති වුණාද එහෙනම් 80%ටපත් වෙලා. පත් වෙලා. පැහැදිලි නේද? ඔව් එතකොට බුදුන් වහන්සේ ළඟ නෑ අපි. භාගතුන් වහන්සේත් එක්ක නෑ. අර කරුණ ඔක්කොම ඉවරයි. අර උඩ කරුණ ඔක්කොම නෑ එතකොට. ඔව් එහෙමයි. ඊළඟට මොකක්ද මේ? ඊට පස්සේ ධර්මයේ දැකීම. ධර්මයේ දැකීම. එතකොට අර ඇහැයි රූපය විඥානයත් එක්ක මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා. ඒ වෙනකොටම කර්ම තේජෝ ධාතුව විඥාන ධාතු කියන ශක්ති දෙක විපරිණාම ධර්මයකට යනවා. එහෙනම් අනිත්‍යයි. දුක්ඛයි අනාත්මයි. ආන් ධර්මයේ දැකපු විදිහ. ඔව්. අනිත්‍ය දුක්ඛ අනාත්මය තමයි ප්‍රකට වෙන්න ඕනේ. ප්‍රකට වෙන්න ඕනේ. ඒක වචනෙට නෙවෙයි මේවා. නෙවෙයි. ඒ වගේ ඒක අර හැමදාම කියන වගේ ඒක තමන්ට දැනෙන්න ඕන මේ දේ වෙනකොට මෙන්න මේ දෙයක් මෙතන තියෙන්නේ කියන්නේ. තියෙන්නේ කියලා. අතුලෙන් දැනෙන්න ඕන. ඔව්. වචන වලට ඕන කෙනෙක්ට මේව කරන්න පුළුවන්. දැන් අපි මේ සාකච්ඡා අහුවා නම් කවුරු හරි කෙනෙක් අම්මේ ඒ වහගෙන එයාලා ඕන දෙයක් කරනවා. හැබැයි මේක අම්මලාට අර පොවල වගේ එයාලට පොවල නෑනේ. එයාලා දන්නේ මොකද්ද කියලා. එහෙමයි. දැන් මේ සාකච්ඡා වුණත් අනිත්‍ය වෙවි ගියේ දැන් කිසි දෙයක් නෑනේ කතා කරපු. ඔව්. ඒ වගේ. ඒ වගේ තමයි. ඊළඟට මොකක්ද මේ? එතකොට සම්මා දිට්ඨි නුවණ. සම්මා දිට්ඨි නුවණ. සම්මා දිට්ඨිය කියන්නේ සම්මා කියන්නේ සත්‍ය. දිට්ඨිය කියන්නේ දැකීම. මොකද්ද මේ ඇත්ත දැකීමේ නුවණ? නුවණ. දැන් ඔය උච්චරලා කතා කරේ ඒ ටික තමයි. මේක තමයි. මේකෙන් තොරව යමක් බැලුවා නම් අන්න සම්මා දිට්ඨි නුවණින් නැහැ. එතකොට මේ සම්මා දිට්ඨි නුවණත් එක තමයි යන්නේ ආරෂ්ඨ මාර්ගයෙම වැඩෙන්නේ. මේක පුරවනකොට වුණත් අපි ඒ නුවණින් තමයි කරන්න ඕනේ නේද? එකින් එක අද දවසේ තුලදී මේක උනේ කොහොමද? දැන් මම අර පණිවිඩය මේ YouTube එකට දැම්මන් පස්සේ යන්නේ මගෙන් කීප දෙනින්ම අහනවා අනේ මටත් එවන්නකෝ කියලා කිව්වා. දැන් මම ඕක යවුවේ නැත්තම් හිතා ගන්නවා මේවා අපි හංගනවා මිටම ලෝගෙන ඉන්නවා කියලා. ඉතින් ඕක යවලා තේරුමක් තියනවද අර හේතුඵල මේ ආරණ්‍යයි කියා දෙන්නේ නැතුව? නැතුව ඒක හරි. මේක කියා දුන්නත් මේක කරගන්න බෑනේ අම්මා.
ඔව් ඉතින් දැන් මේ මෙච්චර දැන් එදත් මට කියලා දුන්නා ඒත් පුරවන්න ගියාම ආයේ ප්‍රශ්න. ඉතින් ඉතින් හරි මම යව්වා ඔක්කොටම. එහෙමද? යව්වා. ඉතින් පවුනේ යාලා ඔව් මොනවා කරගන්නවත් දන්නේ දන්නේ නැහැ. ඔව්. නිවනත් මේක එක්කම ඉන්න ඕන අම්මේ. අපිට වෙන ඔව් හවුහරණක් නැහැ. වෙන පිළිසරණක් නැහැ අම්මේ. ඒක තමයි මං හිතුවේ පුතේ මං දැන් සිල්ලා වර්ජනය කරන එක භාවනාව කරන එක ඒක තමයි මං ඉතින් හරි දියුණුවේ කියලා හිතලා බලන්නකෝ. මේක දැන් ගන්නකොට බිඳුවවත් දාන්න බෑ මෙතෙන්ද මම. කවදා හරි දවසක රහත් ඵලයටපත් වෙනකන් ඕක අපිට උපකාර වෙයි අම්මේ. වෙනවා පුතේ ඔව් හරිම වටිනවා ඒක. ඕක අර අපිත් එක්ක නිකන් තව මමෙක් ඉන්නවා වගේ මේ වැඩේට. ඔව් මගෙත් එක තව මම කියලා කෙනෙක් ඉන්නවා වගේ මේ වැඩේ කරගන්න. ඒ වගේ උපකාරයක් ඕක අම්මේ. වෙනවා ඒක හරි. මේ අනේ ඉතින් පුතාට මේ වගේ ප්‍රඥාව තව තවත් පහළ වෙන්න ඕනේ මේ වගේ දේවල් කරන්න. ඒ තරම් මේක වටිනවා මට මේ දැන් අද කියලා දුන්න විදිහට කොච්චරනම් අපි ඈතයිද දුරයිද තව කොච්චරක්නම් අපිට හිතන්න ඕනද මේ ගැන කියලා. ඔව් නැත්තම් අම්මලා බොරුවට අම්මේ මේ රැවටිලා ඔහේ කාලේ මේ නාස්ති වෙලා යනවා. ඔව් පුතේ ඔව්. මේ තේරෙනවද දැන් අද එතකොට සම්මුතිකයි පරමාර්ථය කියන එක තේරෙනවද අර හංසයාගේ උපමාවේ? උපමාවෙන් ඔව් ඒක ගොඩාක් පැහැදිලි. මෙච්චර කාලයක් හිතාන හිටියේ වෙනින් දෙයක් හංසයාට 아무තු මේ මොකක් හරි එකක් තියෙනවා. එයා ඒකෙන් වෙන් කරගෙන මොනවා කියන එක තමයි හිතුවේ. නමුත් කොච්චර වෙනස්ම දෙයක්ද මේ අද කියලා දුන්නේ. හරි වටිනවා. ලෝකේ තියෙන හැම උපමාවක් එහෙම තමයි මේ හංසයා තමන්ම තමයි. ඒකනේ. තමන් තමයි මේ කිරි වෙන් කරගන්නේ. වෙන් කරගන්න ඕනේ ඒක හරි. තේරෙනවද? ඒ සම්මුතියයි දැන් බලන්නකෝ එළියේ කොච්චරනම් කට්ටිය ওই සම්මුතියත් පටලවගෙන පන්සිල් ඕනේ නැහැ කියලා පන්සිල් වලට හානි කරලා ගරහලා සම්මුති මහා සංඝයාට ගරහලා ත්‍රිපිටකේ පොත් වහන්සේට ගරහලා මේ පරමාර්ථයක් හොයන්න යනවා. හංසෙක් අහුවෙලාවක් තියෙනවද? හංසෙක් මේ පාත්තේක්වත් නැහැ එතන. හම්බෙලා නැහැ. ඒක හරි. තේරෙනවද? ඒකයි අර උපමාවේ බුදුරණවහන්සේ නැත්තම් මෙච්චර මේ ලස්සන උපමා දෙන්නේ නැහැ. ඒකනේ. කිසිම උපමාවක් අඩුවක් නැතුව ලස්සනට ඒක දීලා තියෙනවනේ. ඔව් අම්මේ. ඒකයි හංසයා කිරි වෙන් කරගන්නවා කියන්නේ දියෙන් කිරි වෙන් කරගන්නවා කියන්නේ. ඔව්. දිය වගේ තමයි සම්මුති ලෝකයේ හංසයා දියෙන් කිරි වෙන් කරගන්නවා. මේ දෙක එකට වෙලා තියෙන්නේ. එතකොට වතුර වගේ තමයි සම්මුති ලෝකේ. එතකොට දැන් මම අර කිව්වේ අම්මට කොහෙද අක්කේ යන්නේ කියලා ඇහුවාම මම යනවා බැංකුවට. එතකොට පරමාර්ථය තමයි කිරි. අම්මා බැංකුවට යන ගමන් ඇතුළාන්තයෙන් ක්‍රියාව ගියා. එතකොට මේ දෙකම එකේනේ තිබ්බේ. එහෙමයි ඔව්. නේද? ඔව්. දෙකක් නෙවෙයිනේ එකකනේ තිබ්බේ. දෙකක් නෙවෙයි එකයි අපි වෙන් කරගෙන එක මේ බොනවා. ඔව්. එහෙමයි. පැහැදිලි නේද? පැහැදිලි. ඔන්න ඔය වගේ ජීවිතේ හැමතැනටම ඕක දාගන්න ඕන. දාගන්න ඕනේ ඒක හරි. ඔව්. ඒ අඩුව දැනෙන්නේ මේ වගේ දේවල් ප්‍රායෝගිකව තව තවත් යෙදෙනකොට තමයි හරි වටිනම පුතේ. ඔව්. එහෙනම් ඒ විදිහ කරගන්නකො අපි මොන හරි ගැටලුවක් තිබ්බොත් ගන්නකො අය. හරි පුතේ. එහෙනම් අපි මම දැන්ට නවතින්න. හරි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න බෙහෙත් ටික බොන්න. එහෙනම් මම පුතාට ගොඩාක් පින් සිද්ධ වෙනවා අපිව තව තවත් මේ දහමට යොමු කරලා අපිව ප්‍රඥාවන්තයෝ බවට පත් කරන්න දරන උත්සාහයට ලෙඩ දුක් ඒ කරදර මොනවාවත් හිතන්නේ නැතුව ඒ දේවල් වලට උත්සාහවත් වෙනවා මම පුතාට නිදුක් නිරෝගී සුවපත් භාවය වගේම මේ කරන කියන පින් කුසල් බලයෙන් ප්‍රඥාව තව තවත් වැඩි දියුණු වෙලා අපිව මේ ගෝර කටුක සංසාරයෙන් එතර කරන්න දරන උත්සාහයට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ. සාදු සාදු අම්මේ මම මේ සතුටින් අනුමෝදන් වෙනවා අම්මටත් මේ ගෝරතර වූ භයානක වූ අවිනිශ්චිත වූ සංසාර සාගරයෙන් ඈතර වෙන්න කල්යාණ මිත්‍ර ඇසුර කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව නිරන්තරයෙන්ම ලැබිලා හිතන පතන විදිහටම මේ සංසාරයෙන් ඈතර වේවා කියලා මාත ආශිර්වාද අනුසමන කරනවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.